ඉතින් ආයුවන් සියලු දෙනාටම ස්නේක් ගාඩ් රාවින්දු YouTube නාලිකාවෙන් එක්තරා සර්ප විශේෂයක් ගැන හඳුන්වා දීමටයි. වීඩියෝ අවසාන වෙනතෙක් නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම හිතනවා වීඩියෝ අවසානයේදී ඔබට යම්කිසි දැනුමක් ලැබෙයි කියලා. ඉතින් මේ වගේ සත්තු ගැන දැනගන්න දිගටම අප නාලිකාව සමග රැඳී සිටින්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබ තියාගන්න. කාට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි නම් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. තිත්පුලඟ. තිත්පුලඟ කියන්නේ ඉංග්‍රීසි නම යාට ඉංග්‍රීසියෙන් එයාව හඳුන්වන්නේ රුසෙල්ස් වයිපර් කියලා. එයාගේ කුලය තමයි වයිපර් රෙඩි කියන්නේ. තිත්පුලඟ ගැන තමයි අද කතා කරන්න ආවේ. මොකද මේ සත්තු ඉතාමත් භයානකයි. භයානකයි කියන්නේ මේ විශේෂ රාත්‍රී කාලයේදී හැසිරෙන නමුත් අපිට දිවා කාලයේදී දැක ගන්නට හැකි වෙනවා. උස් කඳුකර ප්‍රදේශවල හැර දිවයිනේ අනෙක් සෑම ප්‍රදේශයකම සර්ප දෂ්ටන නිසා අප රටේ සිදුවන වැඩිම මරණ සංඛ්‍යාවකට කිය යුතු සර්පයා වේ. ඉතින් මෙම සර්ප දෂ්ටනයකින් සිදුවන්නේ අපගේ රුධිර ප්‍රවාහනයට එකතු වන විෂ ඉතා සෙමින් රුධිරය ඔස්සේ පරිවාහනය වී ඉන් කොටසක් වෘක්කය තුළ තැන්පත් වීම සිදුවේ. එයින් මතුවෙන රෝග ලක්ෂණ මෙන්න මේවා වෙන්න පුළුවන්. සර්පයා දෂ්ට කර තැන අධික වේදනාවක්, හිරිවැටීමක්, අධික ඔළුව කැක්කුම, අධික බඩේ රුදාවක් ඇතිවීමද සිදුවිය හැක. මුත්‍රා සමගද ලේ පිටවිය හැක. අප මෙම සර්ප දෂ්ටන වළක්වා ගැනීමට කළ යුත්තේ රාත්‍රී කාලයේ ඔබ එළියට යන සෑම අවස්ථාවකම ආලෝකයක්ද රැගෙන යාමට, ඉඩම් සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී බූට් දෙකක් දමා ගැනීමද අපට මේ ක්‍රියාවන් අනුගමනය කළ සර්ප දෂ්ටන වලින් වැළැක්වීමට හැකියාව ඇත. ඉතින් සර්ප දෂ්ටනයක් වූ විට අප කළ යුත්තේ සර්ප දෂ්ටනය සිදු වූ තැන සබන්දා ගලා යන ජලයෙන් සොඳින් සෝදා පිරිසිදු ජලය පමණක් පානයට දී රෝහලට ගමන් කරන තියෙන රජයේ රෝහලකට පපුවට සමාන්තරව සර්ප දෂ්ටනය සිදු වූ ස්ථානය පා ගැනීමෙන් විෂ ශරීරගත වීමට ගන්නා කාලයද අඩු කර ගැනීමට ඔබට හැකියාව ඇත. සර්ප දෂ්ටනයකදී ඔබ නොකළ යුතු දේවල්: සර්ප දෂ්ටනය සිදු වූ ස්ථානයෙන්ට ඉහළින් තදින් රෙදි කෑල්ලක් ගැට ගැසීමවත්, රසකාරක පැණිබිම වර්ග පානයට දීමවත්, තැඹිලි වතුර පානයට දීමත්, කටින් එය විෂ උරා දැමීමට උත්සාහ කිරීමවත් නොකළ යුතු වෙන අතර ඔබට හිමිවන නියමිත කාලය තුළදී හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත ගමන් කිරීමද ඔබ කළ යුත්තේ නිවැරදි දෙය එයයි. අර සවත මේ කොහෙද? නෑ මේ පැත්තේ. අනේ. මේ? ඔව්. මේ අස්සද? ඔව් අස. පොඩි පැටි. ඉතින් අදත් මේ වගේ සර්පෙක් අපිට හම්බුනේ ගොඩාක්ම අවදානම් තැනක ඉන්නකොට. කියන්නේ සපත්තුවක් ඇතුලේ. ඉතින් මේක මෙතන වාර්තා වුණු සිද්ධියක් විතරයි. හැබැයි තව ගොඩක් වාර්තා වෙලා තියෙනවා. තව සෙරෙප්පුයට පාපසියට වගේ ගොඩාක් ගේ අස්සේ මේ සාසන්නයේ අස්සේ ගොඩක් මේ වගේ සත්තු රැඳිලා ඉන්න පුළුවන්. දැන් මේ සතාගේ අස්සට ඇවිල්ලා මේ සපත්තුවට රිංගනවා. රිංගලා ඕගොල්ලෝ මේක පාවිච්චි කරන වෙලාවට සපත්තු ඕගලන්ට ඕන වෙලාවට ඕගොල්ලෝ කෙලිම බලන්නෙත් නෑ. ඇවිල්ලා සපත්තුව අරගෙන කකුලට දා ගන්නවා. එතකොට ඉතින් මේ දෂ්ටනයක් වෙනවා. ඉතින් දෂ්ටනයක් වුණාම පස්සේ ඕගොල්ලෝ ශනික ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද කිව්වොත් මේ සතා ගැන දන්නේ නෑ. සතා ගැන දන්නේ නැති හින්දා ඔගොල්ලෝ කාලය ගන්නවා ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් ඇත්තටම මේ සත්තු ගැන දැනගෙන හිටියොත් අපිට පුළුවන් ඉක්මන් කරලා ප්‍රතිකාර වලට යොමු වෙන්න. මොකද සතා ගැන දැනගෙන ඉන්නවනේ මේ සතා මොන වගේද මේ සතාට කරන්න පුළුවන් දේ මොකද්ද?
අපිට වෙන්න තියෙන හානිය සහ මේ සත්තු මොන වගේද කියන හැසිරීම් රටාව සහ අපි මේ කට්ටියගේ ක්‍රියාකාරීත්වය අපි අනුගමනය කරලා බලන්න ඕනි. මේ සත්තු සපත්තු ආකාශයේ මේ ගොඩාක්ම අවදානම් තැනක. කියන්නේ මේ සත්තු අපිට එළියේදී හම්බෙන්න පුළුවන්. මේ වගේ තැන්වලදී ගොඩක් හම්බෙන්න පුළුවන්. මේ සතා දැන් මේකනේ. ඉතින් මේක මෙයා මෙතන ඉන්න නැතුව මේක අස්සේ ඉඳලා මෙයා සපත්තුව දැම්මා නම් අනිවාර්යයෙන් මෙයාලා දස්ත්‍රණයක් වෙන්න ඉඩ තිබුණා. ඉතින් අනික විශේෂයෙන් මේ වගේ සත්තු කියන්නේ පොඩි සත්තු මේ කාලෙදී අනිවාර්යෙන් හම්බ වෙනවා. මේ කියන්නේ ගොඩාක් සත්තුන්ව හම්බෙන්නේ මේ පොඩි සත්තු. කියන්නේ පැටව. මාසෙකමාර දෙක වගේ සත්තුන්ව අපිට හම්බ වෙනවා. මොකද ගොත් මේ සත්තු දැන් පැටව එළියට ඇවිල්ලා දැන් ඉතනට ගමන් කරන කාලය තමයි මේක. දස්ත්‍රණයක් වුණොත් අනිවාර්යෙන් ඉක්මන් කරලා වැඩිදුර ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. ළඟම තියෙන රෝහලට යන්න. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ දිවත්තේ වාත්තේ ඕනෑම තැනක මේ වගේ සත්තු ඉන්න පුළුවන්. කුණු ගොඩවල් වගේ අනවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් එතන පොඩ්ඩක් අස්පස් කරලා පිළිවෙලකට නිතරම තියාගන්න බලන්න. එතන පිරිසුදුව මේ සත්තු ගොඩාක්ම ඉන්නේ සත්තු පස්සෙන් කියන්නේ ගෙම්බෝ මීයෝ වගේ සත්තු පස්සෙන් තමයි එන්නේ. මෙයාලගේ ප්‍රථම ආහාරය තමයි මීයෝ. මීයෝ වගේ සත්තු තමයි මෙයාලා නිතරම ආහාරයට ගන්න. මේ කට්ටිය එනවා මෙයා මිට වඩා කියන්නේ මෙයා නම් ගොඩක් පොඩි සතෙක්. මිට වඩා ගොඩක් ලොකු සත්තු ඉන්නවා. අඩි සාමාන්‍ය මෙයාලා ලොකු වෙනවා වර්ධනය වෙනවා අඩි 5ක් දක්වා අඩි 5ක් 6ක් අතර දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ සත්තු කඳුකර ප්‍රදේශවල හැර ඕනෑම අනිත් ප්‍රදේශයක අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ සත්තුන් අපිට හඳුනා ගන්න තමයි ගොඩක් අපහසු වන්නේ. මොකද කිව්වොත් මේ ගොඩක් කට්ටිය කියනවා පොඩි කාලේදී පිඹුරු පැටියා සහ පුළුම් පැටියා ඉන්න වෙන් කරලා අපිට හඳුනා ගන්න ගොඩක් කට්ටියට අපහසුයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් අපි අද බලමු මේ සත්‍යව කොහොමද නිවැරදිව හඳුනාගන්නේ? මෙයාගේ ලක්ෂණ කොහොමද? මෙයා පිඹුරු පැටියට සමානද? පිඹුරු පැටියේ ලක්ෂණද පොළඟටත් තියෙන කියලා අපි අද බලමු. මේ සත්තුන්ව දැනගෙන හිටියොත් සමහරක් විට ඔයගොල්ලෝ පිඹුරක් ගිහලා පොළඟත් මරනවා. ඒ අහිංසක සත්තු කියන්නේ උග්‍රවිස කාණ්ඩේ ඉන්න සත්තු හින්දා අහිංසක නිර්විෂ කාණ්ඩේ ඉන්න සත්තු මැරෙනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් තෙල් කර වෙලා මුදු කර වෙලා කියලා හිතාගෙන රදනකින් වර්ග මරනවනේ. අන්න ඒ වගේ තමයි මේ සතා. පොළඟ කියලා හිතාගෙන පිඹුරු පැටවුන් මරණ අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ සත්තු ගැන දැනගෙන හිටියොත් අපිට පුළුවන් ලේසියෙන්ම මේ සත්තුන්ව හඳුනගෙන මේ සත්තුන්ව ආරක්ෂිත පරිසරයකට අපිට ආරක්ෂිතව වගේම ඕගොල්ලන්ට ආරක්ෂිතව මේ සත්තුන්ටත් ආරක්ෂිතව මේ සතාව ගිහින් නිදහස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ අසින සතා දැන් එළියට මෙන්න මෙයා තමයි ඉතින් මෙන්න මේකේ හිටියේ. මේ සත්තු ඉතින් මෙයා පොඩි කියලා නෑ. මෙයාගේ විසම තමා ප්‍රමාණය විතරයි අඩු. මේ සත්තුන්ගේ විසම තමා. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා සතා පොඩි කියලා විස අඩු වෙනවා කියලා, විසක් යන්නේ නැහැ කියලා. එහෙම නෑ. මේ සත්තුන්ගේ දස්ත්‍රණයක් වුණොත් අනිවාර්යෙන් විස යනවා තමයි. කියන්නේ ප්‍රමාණය විතරයි මේ සත්තුන්ගෙන් විස යන්නට අඩු වෙන්නේ. මේ කට්ටිය සාමාන්‍යයෙන්
කලබල වූ පසු එකපාර දෂ්ටන 7-8 පාරක් දෂ්ට කරන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සත්තු බලන්නේ ඇත්තටම මේ සත්තා කියන්නේ අර අපිට දෂ්ට කරලාම යන්න ඕනි කියලා එකක් නැහැ. මේ සතා බලන්න මේ සතාට සේෆ්ටි තැනකට ගිහිල්ලා මේ සතා හැංගෙන්න. ගොඩක් කට්ටිය හිතන්නේ මේ සත්තු අපිව මරන්නම ආපු සත්තු යාතියක් කියලා. එහෙම නැහැ. මේ සතා බලන්නේ ඇත්තටම මේ සතාගේ ජීවිතේ බේර ගන්න. එයාට බැරිම අවස්ථාවක විතරයි මෙයා පහර දෙන්නේ. නැත්නම් මෙයා බලන්නේ මේ අපෙන් ඈතට යන්න. ගිහිල්ලා එයාට ජීවිතේ බේර ගන්න. ගොඩක් කට්ටිය හිතනවා මේ සතා පැන මීටර් ගාණක් ඈතට පැන සබා ගන්නවා කියලා. ඇත්තට මෙහෙම කරන්නේ නැහැ. මෙයාට පනින්න පුළුවන් මෙයා ඉන්න තැන සිට ඇකිලිලා ඇඟේ ප්‍රමාණයට ඉස්සරහට මෙයාට පනින්න පුළුවන්. මෙයා බය වුණ පසු ගොඩාක් හයියෙන් හරියට නිකන් ටයර් එක හුලං යන සද්දේ මෙන් තියුණු සද්දයක් මෙයා නිකුත් කරනවා. මෙයා බය වුණ පසු. මෙයා එතකොට අපිට කියන්න පුළුවන් පහර දීමකට සූදානම් වෙලා ඉන්නේ කියලා. ඉන්න විට මෙන්න මේ ආකාරයෙන් ගුලි වෙලා තමයි සතා ඉන්නේ. එතකොට එයාව දැක ගන්න සහ ගොඩක් කට්ටියට පෙනෙන්නේ නැහැ. එයාව පෑගෙනවා. එයා ඉන්නේ ඔය ආකාරයෙන්ම බලාගෙන. හැබැයි එයා දැන් නම් කලබලයක් නැහැ පහර දීමකට ලක් කරන්න. ඉතින් ඔය ආකාරයෙන් පේන විදියට හිස මත දාරයට වඩා පිහිටි සුදු පැහැති වී අකුර හැඩෙන් අපිට ඔය සර්පයාව ගොඩාක් දුරට හඳුනා ගන්න පුළුවන්. ඉතින් කිරිබත් හැඩ ඇති සලකුණු පේලියක් මේ සතාගේ කොඳු නාරටිය දිගේ තියෙනවා. හැබැයි පිඹුරගේ එහෙම කිරිබත් හැඩ ඇති සලකුණු පේන්න අපිට නැහැ. පිඹුරගේ තියෙන්නේ වලාකුළු හැඩේ සලකුණු විතරයි. එයාගේ අනික දුඹුරු පැහැති රතු දුඹුරු පැහැති මිශ්‍රණයක් වගේ පාඩක් තමා. සාමාන්‍යයෙන් මෙයා අඩි 5කට පමණ වර්ධනයක් වෙනවා. ශරීරයේ වර්ණය බාහිර පරිසරයේ වර්ණයට ගොඩාක් සමාන නිසා සර්පයාව හඳුනා ගැනීමට ගොඩාක් අපහසුය. ඉතින් වැලි පොළඟ තිත් පොළඟ මං කලින් කිව්වා වගේම අයත් වෙන්නේ වයිපරිඩිය කියන කුලයට. දෙන්න තමයි ලංකාවේ සිටින දරුණුම සත්තු දෙන්න තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ ගොඩක් පරිස්සම් ඉන්න ඕනේ. මේ වගේ පොඩි සත්තු ගොඩක් අපිට හම්බ වෙනවා. සතා පොඩි කියලා නෑ. දෂ්ටනයක් වුණොත් ගොඩක් දරුණුවට අපිට බලපානවා. ඒ හින්දා දෂ්ටනයක් වෙන්න කලින් අපි වළක්ව ගන්න පුළුවන් නම් අන්න ඒකයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. දෂ්ටනයක් වුණු පසු ගොඩාක් ජීවිත නැති වෙනවා. ඉතින් මෙයා දිවයිනේ අනික් සෑම සර්පයෙක්ටම වඩා දෂ්ටන නිසා අපේ රටේ සිදුවන වැඩිම මරණ සංඛ්‍යාවකට වගකිය යුත්තේ මෙන්න මේ සර්පයා කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ සත්‍යය සබාදාමයට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ සත්තුන්ව දැක්ක තැන මරන්න එපා. පුළුවන් ආකාරයෙන් මේ සත්තුන්ව ගෙහින් දාන්න.